ආයිබෝවන් හැමෝටම අද ආවෙනම් කවියක් කියන්නවත් සින්දුවක් කියන්නවත් නෙවෙයි පොඩි දෙයක් මතක් කරන්න දැනුවත් කරන්න. ඉතින් මට මගේ ෆොටෝස් ඒ කියන්නේ මගේ ඡායාරූප භාවිතා කරලා කිහිප දෙනෙක් මගේ FB එකේ සහ මම අඳුරන මගේ ප්‍රදේශයේ යාළුවන් කිහිප දෙනෙකුටම මැසේජ් කරලා තියෙනවා, වීඩියෝ කෝල් අරන් තියෙනවා, නෝමල් කෝල් අරන් තියෙනවා මම විදිහට. මං මතක් කරනවා මගේ FB එකේ දාලා තියෙන ඒ කියන්නේ බයෝ එකේ දාලා තියෙන 071 766 87 75 ඒ නම්බර් එක මගේ නිමා කස්ටියම් බිස්නස් එකේ නම්බර් එකත් එක්කම කියන මගේ පෞද්ගලික මට වෙස්මංගල්‍ය වලට ආරාධනා කරන සහ අනිත් අයට මං බෙදා ඒ කියන්නේ මට කතා කරන්න මට අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න දාලා තියෙන නම්බර් එක. ඊට අමතරව මගේ 710 අන්තිමට සහ 645 අන්තිමට නම්බර්ස් දෙකක් තියෙනවා මගේ අධ්‍යාපන කටයුතු වලටයි මම පෞද්ගලිකව පාවිච්චි කරන මගේ නම්බර්ස් දෙක. ඊට අමතරව විවිධ ආකාරයෙන් මගේ ඡායාරූප මගේ වීඩියෝ ස්ටේටස් දාලා වෙනම එක එක විදිහට මාව යූස් කරලි වෙරලා WhatsApp වලින් FB වලින් මගේ යාළුවන්ටයි මන් දන්නේ නැති අයටත් දාලා තියෙනවා මැසේජ් වගේක් මං විදිහට. ඉතින් කට්ටියට දැනුවත් කරනවා රැවටෙන්න එපා. මොන ඊගාවට ප්‍රශ්න ගැටලු ඇති වෙයිද කියන දන්නේ නැහැ. දැනට ඒ ගත්ත අය කියන්නේ එහෙම මැසේජ් කරපුවයි මට යපු ස්ක්‍රීන්ෂොට් එක දැනට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ගමන් තියෙනවා. ඉතින් මම මතක් කරනවා ඔයාලටත් ඒ විදිහට මැසේජ් ආවොත් කෝල් ආවොත් මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් මටත් දැනුවත් කරන්න. බ්ලොක් කරලා දාන්න. මේ මගේ නම්බර්ස් නෙමෙයි මම නෙමෙයි. FB account එකකුත් හදලා තිබ්බා ජනිදු නිම්සර කියලා. මම දන්නෙත් නැහැ මගේ ෆොටෝස් මගේ FB එකෙන් අරගෙන කවුද කරන්න කියන මම දන්නේ නැහැ. ඉතින් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙම දාපුවය මගේ යාළුවෝ දන්නවා ඇති. කිහිප දෙනෙක්ම එහෙම උන දේවල් මට කිව්වා, මට ස්ක්‍රීන්ෂොට් එව්වා, ඒ නම්බර්ස් එව්වා. ඒ ඔක්කොම දැනට ඔක්කොම දීලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගමන් පවතිනවා. ඉතින් ඔයාලටත් එහෙම මැසේජ් මොන හරි ආවොත්, වීඩියෝ මොන හරි ආවොත්, වීඩියෝ කෝල් ආවොත්, අනවශ්‍ය විදිහට මැසේජ් ආවොත්, කෙලෙම කිව්වොත් කුණු හarp දාලා බැනලා මං විදිහට මගේ ෆොටෝස් යූස් කරලා එහෙම දාලා තිබ්බොත් ඒ මම නෙවෙයි. මගේ නම්බර්ස් දෙක 645 අන්තිමට 710. ඊට අමතරව මං බිස්නස් නම්බර් එක මගේ 766 අන්තිමට මං නිමා කස්ටියම් බිස්නස් එකයි මගේ වෙස්මංගල් වලට මට ආරාධනා කරන ගුරුවරුන්ට මගෙන් කවි අහගන්න එක එක වැඩවලට ආරාධනා කරන මගේ රසිකයන්ට මං දීලා තියෙන නම්බර් එක. ඉතින් ඒක ඒ තුනට අමතරව වෙනත් නම්බර්ස් වලින් මැසේජ් කෝල් ආවොත් මටත් දැනුවත් කරන්න, බ්ලොක් කරලා දාන්න. ඒ පිළිබඳව තවදුරටත් කතා බහක් ඇති කරගන්න එපා. ඒ මම නෙවෙයි. ඒක නිසා ඉතින් මං මගේ FB එකේ ඉන්න ගුරුවරු යාළුවෝ පිරිමි ළමයින්ටත් මැසේජ් කරලා තිබ්බා, ගර්ල්ස් වලටත් මැසේජ් කරලා තිබ්බා, ගොඩක් අයට මැසේජ් කරලා තිබ්බා. කිහිප දෙනෙක් කරන වැඩක් මේක. මං දන්නේ කවුද මොන හේතුවක් නිසා මෙහෙම කරනවද කියලා. ඉතින් මගේ ආදරණීය මගේ මාත් එක්ක ඉන්න ආදරණීය යාළුවන්ට, රසිකයන්ට, ඒ වගේම ආදරණීය ගුරුවරුන්ට හැමෝටම මතක් කරනවා එහෙම මොන හරි මැසේජ් ආවොත්, කෝල් ආවොත් ඒ මම නෙවෙයි. මගේ නම්බර්ස් තුන තමයි මං කලින් කිව්වේ. මගේ FB account එක මේ මම දැන් ඉන්න ජනිදු නිම්සර account එක. ඒකේ පරණ ඩීටේල් ඉඳන් මගේ තියෙනවා. මගේ ඊට අමතරව TikTok ගිනුම තියෙනවා ජනිදු නිම්සර සබරගොමේ පොඩි කවියක් කියලා මගේ පරණම account එක. ඊට අමතරව මගේ තියෙනවා YouTube channel එක. එච්චරයි මං ගාව තියෙන්නේ. ඒක නිසා මට මේ පිළිබඳව දැනුවත් කරපු ආදරණීය දරණීයගල අවිස්සාවෙල මගේ යාළුවෝ කිහිප දෙනාට මම මෙතනින් නම් නොකිය ස්තුතිවන්ත වෙනවා. ඉතින් පුළුවන් හැමෝම මේක ෂෙයා කරන්න, තව කෙනෙක්ට පේන්න. එහෙම වැරද්දක් වුණොත් මාවත් දැනුවත් කරන්න. ඒක ස්ක්‍රීන්ෂොට් නම්බර්ස් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න, මටත් එවන්න. ඉතින් ආදරණීය ගුරුවරුන්ට, මගේ යාළුවන්ට යම් කිසිව අපහසුතාවයක් වුණා නම්, මොකක් හරි කනගාටුදායක දෙයක් වුණා නම් ඒ පිළිබඳව අනිවාර්යෙන්ම මාව දැනුවත් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ආයිබෝවන්.